හායි කොහොමද ඔයගලන්ට හොඳින් නැති කියලා හිතනවා ඉතින්. අදත් මම කවුරුත් දන්න රස කෑම එකක් හදන්න යන්නේ. ඊට කලින් මම මගේ කුස්සිය පොඩ්ඩක් පිළිවෙල කරගෙන ඉන්න ඕනේනේ. ඉතින් පිළිවෙල කරගන්න ගමන් මම මගේ කෑම එකට අවශ්‍ය කරන ද්‍රව්‍යත් ලෑස්ති කරගන්න විදිය ෂෙයා කරගන්න යන්නේ. මල් වලට අපි කවුරුත් කැමතිනේ. ඉතින් මේ විදිහට ලස්සන සුවඳින් තියෙන මලුත් එකතු කරගෙන අද මොනවාද හදන්න යන්නේ කියලා බලමුද? ඒ තමයි කවුරුත් හදන්න දන්න කොත්තු. ගෙදර රසට කොත්තු හදමු. ගෙදර රසට හදමුද හොඳ පිරිසිදු කොත්තුවක්. චිකන් ටික හොඳට සුද්ධ කරගෙන ලුණු කහ දාලා හොඳින් හොදගමු. ඩ්‍රම් ස්ටික් ටික හොඳට හොදගෙන හරහට ඉරි දෙකක් මේ විදියට හොඳින් ගහගන්නවා. ඉරි දෙකක් ගහගන්නේ මම දාන 3-5 ටික හොඳට ඇතුළට ගිහිල්ලා සීසන් වෙන්න ඕන නිසා. ඉතින් අපි බලමු ගන්න 3-5 ටික. ඒ තමයි ලුණු ස්වල්පයක්, මිරිස් ස්වල්පයක්, ගම්මිරිස් බැදපු 3-5, කහ අමු 3-5 මෙන්න මේ ටික දාලා හොඳින් සීසන් වෙන්න තියන්න. මේ ටික එකතු කරගෙන හොඳින් මික්ස් කරගන්න. ඊට අමතරව මම ඔයිල් ස්වල්පෙකුයි සොයා සෝස් ස්වල්පෙකුත් එකතු කරගත්තා. මම සොයා සෝස් චුට්ටයි එකතු කරගන්නේ මං ගාව තියෙන සොයා සෝස් එකේ කලර් එක ඩාර්ක් වැඩි නිසා. දැන් අපි එයා ෆ්‍රයර් එකට ඩ්‍රම් ස්ටික් ටික මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් ගෙදර හදද්දී මේ වගේ පිරිසිදුවට වැඩි තෙල් එකතු නොකරගෙන අපිට හදාගන්න පුළුවන්. කඩෙන් ගන්නකොට කොත්තු වල අනවශ්‍ය විදිහට තෙල් දාන නිසා අපිට ගෙදරම පිරිසිදුවට මේ විදිහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අවශ්‍ය ටෙම්පරේචර් එකට මේක සෙට් කරගෙන එයා ෆ්‍රයර් එකේ ෆ්‍රයි කරගන්න. ඒ අතරතුරේ මම ඒකට අවශ්‍ය කරන ඉතුරු අඩුම කුඩුම ටික ලෑස්ති කරගන්නවා. ඒ කිව්වේ කැරට්, ලීක්ස්, අවුමිරිස්, සුදුලූණු ඒ වගේ දේවල් ටික අපි කපා ගමු. ඉතින් මේ ලූණු කොළ, ඊට අමතරව බොම්බයි ලූණු, අවුමිරිස්, කැරට්, සුදුලූණු මේ ටික ලෑස්ති. එයා ෆ්‍රයි කරගත්ත චිකන් ටිකත් ලෑස්ති. අද කොත්තු හදන්නේ පරාටා රොටි වලින්. අපි හදාගත්ත රොටි ටික මේ විදිහට කොටුවට කපාගෙන ඊට අමතරව එයා ෆ්‍රයර් කරගත්ත චිකන් ටික ඒ ටිකත් ලෑස්ති කරගෙන අපි දැන් බලමු මේක අපි හදන්න යන්නේ කොහොමද කියලා. හැමදාමත් කිව්වා වගේ මේ මං හදන විදිය
එක එක්කෙනාගේ ක්‍රම සහ විදි වෙනස්. සමහර අය වෙන වෙන ෂෝට්කට් වලිනුත් හදනවා. මේ විදිහත් ඔයගොල්ලෝ try කරලා බලන්න. හරිම රහයි. පෑන් එක ලිපේ තියාගත්තට පස්සේ chop කරගත්ත සුදු ලුණු ටික එකතු කරගන්න. ඊට පස්සේ පෑන් ෆ්‍රයි වෙන ගාලික් එකට අපිට පුළුවන් එයා ෆ්‍රයි කරගත්ත කපාගත්ත චිකන් ටිකත් එකතු කරගන්න. මතක තියාගන්න සුදු ලුණුයි චිකනුයි හොඳට මික්ස් කරගන්න. මම කලින් එකතු කරගත්ත ඔයිල් ටිකින්ම තමයි මේ කොත්තු එක හදන්න යන්නේ. ඔයිල් අඩුවෙන් අවශ්‍ය දේ රහට හදාගමු. මේ විදිහට හොඳින් මික්ස් කරගත්ත චිකන් එකට අපි කොටුවට කපාගත්ත බුම්බයි ලුණු ටික එකතු කරගමු. ඒකටම මම එග් දෙකකුත් එකතු කරගන්නවා. එකතු කරගත්ත එග් දෙක හොඳට පෑන් ෆ්‍රයි කරගන්න. නැත්තම් ෂැලෝ ෆ්‍රයි කරගන්න. මෙන්න මේ විදිහට හොඳින් මික්ස් කරගන්න. ඊට පස්සේ දිග අතට කපාගත්ත කැරට් ටික, ඊට අමතරව අවුමිරිස් ටික, චීස් ස්ලයිස් එකකුත් එකතු කරගන්නවා. කියන්න අමතකුණානේ, ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුත් එකතු කරගන්න. ඊට පස්සේ ලුණු, ගම්බිරිස්, සෝයා සෝස් චුට්ටකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ඔක්කොම හොඳට මික්ස් කරගන්න. මේ ඔක්කොම හොඳට මික්ස් වෙන තරමට තමයි
මේකේ රහ එන්නේ. ඒ නිසා මතක තියාගන්න හොඳට මික්ස් කරගන්න ඕනේ කොත්තුවකට. මික්ස් කරගත්ත මික්ස් එකට අපි චිලි පේස්ට් ටිකක් එකතු කරගන්නවා hot and spicy වෙන්න. ඊට පස්සේ මේකත් හොඳට මික්ස් කරගන්න මතක තියාගන්න. ඊට පස්සේ අපි කපාගත්ත පරාටා රොටි ටික මේ විදිහට අපි හදාගත්ත මික්ස් එකට මික්ස් කරගන්න. එහෙනම් ළමයි කොත්තු රොටි ලෑස්ති. හදලා බලන්න. ගානිෂ් කරගන්න ලුණු කොළ ටිකක් එකතු කරගන්නවා. මේක හරි ලේසියෙන් හරි ඉක්මනට ගෙදර තියෙන දේවල් වලින් හදාගන්න පුළුවන්. මන් දන්නවා ඔයගලවත් හදලා ඇති මේක. මේ මගේ විදිය හැමදාමත් කිව්වා වගේ එක එක්කෙනාට ආවේනික වෙච්ච ක්‍රම සහ විදි වලට තමයි කුකින් කරන්නේ. කුකින් කියන්නේ කලාවක්. ඉතින් මම හදලා ඉවරයි. ඕගොල්ලෝ මේක try කරලා බලන්න. හරිම රහයි, හරිම ලේසියෙන් අපිට රෑකට නැත්තම් දවල් ලන්ච් එකකට හදන්න පුළුවන්. මේ විදිහට හදාගත්ත කොත්තු එකට අපි ලුණු කොළ ටික එකතු කරලා ගානිෂ් කරලා ඩිෂ් අවුට් කරගන්න පුළුවන්. ගෙදර තියෙනවා නම් එක්ස්ට්‍රා චීස් ටිකකුත් උඩින් ස්ප්‍රෙඩ් අවුට් කරන්න පුළුවන්. මම නම් මේකට එකතු කරේ මොසරෙලා චීස් ටිකක්. මොකද චීසි ලවර්ස්ලට මම නම් මගේ චීසි කොත්තු එක හදලා ඉවරයි. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. අහගෙන බලාගෙන හිටියට thank you. මම ගිහින් එන්නම්. මතක ඇතුව subscribe කරන්න. like එකක් comment එකක් දාන්න.